සභාවේ වගකීම කියන්නේ බොහෝම දෙයක්. ඒක ඔබ කැබිනට් මණ්ඩලයේ ඉන්නවට වඩා රජයේ ජනාධිපති ඉන්නවට වඩා විශාල වස්තුවක්. දකිනවා මේ රජයක් මේ රටට විතරයි. ඒ ජනාධිපති අපේ රටට විතරයි. හැබැයි සභාව තුල පත්වීම ස්වර්ග රාජ්‍යය. හාලෙලූයා. මුළු විශ්වය දක්වාම පැවැත්වෙන සභාවේ ඒ හිමිකාරීත්වය හිමිය. ඒ නිසා සභාවේ වගකීම් දරන්න විශ්වාසවන්ත වෙන්න ඒක හිමි කරගන්න. මොකද ඒක ශ්‍රී ලංකාවට විතරක් බලපාන දෙයක් නෙවෙයි. ස්වර්ගයේ දක්වාම බලපාන කාර්යයක්. ඒ නිසා ඒ වගකීම් ලබන්න හැම කෙනෙක්ම ඒ දෙවිඳුන් තුලයි ඒ කාර්ය නිෂ්ඨ කරන්නේ. මේ අවුරුද්ද අපිට ගමන් කරන නිසා අපිට අවශ්‍යතාවයක් තිබෙනවා සම්බන්ධතාවය. අපිට පේන අපි හැම කෙනෙක්ම අපි යම් දෙයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා අපි හැම කෙනෙක් තුලම අපිට තිබිය යුත්තේ සැබෑ සම්බන්ධතාවය. මොකද්ද අපි තියෙන සම්බන්ධතාවය? අපි මොනවද දෙන්නේ මේ ගොඩනැගිල්ලත් එක්ක තියෙන සම්බන්ධතාවයද? නැත්නම් මේ සභා භූමියත් එක්ක තියෙන සම්බන්ධතාවයද? නැත්නම් මේ එකිනෙකාත් තියෙන සම්බන්ධතාවයද? නැත්නම් මේ යම්කිසි භාණ්ඩත් සමග තියෙන සම්බන්ධතාවයද? නැත්නම් මේ ශබ්ද විකාශනත් තියෙන සම්බන්ධතාවයද? නැත්නම් මේ වාදන භාණ්ඩත් එක්ක තියෙන සම්බන්ධතාවයද? මේ හැම දෙයක්ම කාලයකදී අවසන් වෙන්න යනවා. අපේ සම්බන්ධතාවයේ තිබෙන්න ඕනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලයි. අන්න හැම දෙයක්ම මගහැරලා යනවා. අන්න හැම දෙයක්ම නැති වෙලා යනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම සම්බන්ධ වෙන්න ඕනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමගයි. අපි පාලකරුන් මොනවාද සමග සම්බන්ධතාවයේද? අපි දකිනවා මොනවද අපි විවිධ පාලකරුන් ආශ්‍රය කරනවා. නමුත් මතක තියාගන්න මේ සභාව තුල පාලකවරයා මම විතරයි. ඔබේ සම්බන්ධතාවය මාත් එක්ක තියෙන්න ඕනේ පියාණන් වහන්සේත් එක්ක මාත් එක්කයි. ඔබ අනිත් පාලකවරු සම්බන්ධතාවයක් තියෙනවනේ ඒ පස්සේ යන්න පුළුවන් කිසිම වරදක් නැහැ. ගේට්ටු ඇරලා තියෙන හොඳට මොනවද දෙපැත්තටම. ඒ නිසා මේ සභාව තුල කවුරු හරි සම්බන්ධතාවයක් තියෙනවා නම් මේ සභාවේ පාලකවරයාත් සමග පමණයි. දෙවියන් වහන්සේ මා 1987 මේ සභාවට මාව කැඳවුවේ. උන්වහන්සේ කැඳවල කිව්වේ මම නුඹව ඒ දෙවියන් වහන්සේගේ මිනිසෙක් බවට මම පත් කරන්න යනවා. මම නුඹව කැඳවන්න යන සේවයට. නුඹට මම මිනිසයන් දෙන්න යනවා. නුඹව පාලකයෙක් කරන්න යනවා. ඒ නිසා මාව මේ ලංකාවේ බොහෝ ස්ථාන තුල ගිහිල්ලා මාව පුහුණු කරලා ලැබුවා. නැවත උන්වහන්සේ ඉපදුනා සභාව වෙතට අරගෙන ආවේ නුඹ මේ ස්ථානයේ පාලකයා විය යුතු බව. ඒ නිසා මේ සෙනඟ විය යුත්තේ එකම දෙවියන් වහන්සේ මේ ස්ථානයට පත් කරව පාලකයා සමග ඒ සම්බන්ධතාවය තිබෙන්න ඕන. ඒ දෙවියන් වහන්සේ ඔබට දීලා තිබෙන නිසා මම ඔබට පෙර කිව්වාසේ සම්පත් සමග භාණ්ඩ සමග මනුෂ්‍යයන් සමග විතරක් නෙමෙයි අපි පළවෙනි කොට දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවය පත් කරන්න ඕන. ඒ වගේම දෙවියන් වහන්සේ පත් කරව කෙනෙක් ඉන්නවා. හැම කෙනෙක්ම පත් කරන්නේ නැහැ. හැම කෙනෙක්ම ඉස්සරහට කැඳවලා නැහැ. ඒ පත් කිරීම තුල කීකරුව ගමන් කිරීම තමයි ඔබ ආශිර්වාද ලබන්න කියන්නේ. ඔබ හැමතැනම ගමන් කරොත් මොනවද කරන්නේ? ඒක අසාර්ථක ගමනක යෙදෙනවා. ඒ සබෝ කැඳවපු ස්ථානයේ මත කැඳවපු දාසයා සමග වැඩ කරන්න දෙවියන් වහන්සේ සමග වැඩ කරන්න ඔබව සූදානම් කරලා තිබේ. මම විශ්වාස කරනවා මේ ස්ථානින හැම කෙනෙක්ම ඒ උදෙසයි ස්වාමීන් වහන්සේ කැඳවලා තියෙන්නේ. ඒ කැඳවීම තුල ඔබ ජය ගන්නට යනවා. හාලෙලූයා. අපිට මොනවා දෙවියන් වහන්සේ පත් කර තින විවිධ පළාත් වල ශ්‍රී ලංකා ලෝකේ පුරාම විවිධ එඬේරු පත් කර තිබෙනවා. සමහර නගරවලට පත් කළා තියෙනවා. සමහර ගමට පත් කළා තිබෙනවා. ඒ අයට මොනවා දෙන්නේ ඉන්නවා මේ වැටළුවන් ඉන්න හැම ස්ථානෙම. නමුත් මොනවා දෙන්නේ ඔබට එක එඬේරයි සිටි. ඒ පළවෙනි එඬේරා තමයි යේසුස් වහන්සේ. දෙවනි ඒ ස්ථානෙට පත් කරාව දෙවනි පාලකයා මේ ස්ථානයේ ඉන්නව පාලකයා. මොකද අද ගොඩාක් එඬේරු ඉන්නවා ශ්‍රී ලංකාව පුරා. බොහෝ එඬේරු ගැන බොහෝ දුක්ඛිත තත්ත්වයක් තියෙනවා. අපි දැක්කා විශාල නගරයකට අපි සෙනසුරාදා ගමන් කරා. මේ සිකුරාදා දිනේ නගරේ තියෙන විශාල සභාවක්. මම පෙරවක දැන ඉතාමත් හොඳ ප්‍රසිද්ධම සභාවක්. අද ඒ සභාවේ සෙනග දෙකට බෙදිලා. ඒ ස්ථානයේ මගේ ඥාති ඒ ගෙදර ස්ථානයේ සහෝදරයන් කියන අනේ පාස්ටර් මහා නගරේ දින අර විශාල සභාවේ අද කෑලි වලට කැඩිලා
ඒ සභාවේ අද 5 දිනක් 6 දිනක් වඩපත්. එතනින් එළියට ගියාය තවත් ගෙදරක ස්ථානයක් කරා සභාවක් ක්‍රියාත්මක. හේතුව කවුරුන්ද? ඉනේරු වැඩි වුණාම සභාව පවතින. ඒ සවනාදින මේ ඉනේර ළඟට යම්ද මේ ඉනේර ළඟට. එතකොට ඉනේර අමාරු වැඩෙනවා. සෙනගත් බැටළු තමයි. ඒ නිසා මතක තියාගන්න ඔබට කියනවා නම් කවුරු හරි යන්න අර ඉනේරයි කියලා ඔබට යන්න අවස්ථාවක් තිබෙනවා. හැබැයි ඒක අසුබ කාරණේ අවුරුද්ද. හැම අවුරුද්දකම කවුරු හරි යනවා. සභාවේ මේ අවුරුද්දේ කවුද යන්න බලාපොරොත්තු වෙන්නේ? අදින් අපි අවසන් කරන්න යනවා. හැම අවුරුද්දකම යනවා කවුරු හරි. හරි හොඳ වගකීම් දරන අය යනවා. මේ අවුරුද්දේ කවුරු හරි යන්න ඉන්නවද? අත උස්සන්න දැම්ම කියන්න ඔබ හිත දෙබිඩියෝ තියනවා නම් ගැහි ගැහි ඉන්න එපා. පත් කරන වගේම යවන්නත් ආසයම. කවුරු හරි ඉන්නවද? කවුරු ඉන්න ආසාවෙන් ඉන්න කෙනෙක් ඉන්න අපි අවසන් කරන්න. හැබැයි මම එන්නේරා කියලා ඔබට පුළුවන් මාත් සමග ගන්න. ඊන්සේ මාව සාර්ථක කරලා තියෙන ඉස්සරහට සාර්ථක කරනවා. මේ සාර්ථක අසාර්ථක එන්නේරු ඉන්නවා. ස්වාමීන් වහන්සේ කැඳවපු මට දුන්නා පොරොන්දු විශ්වාසවන්තකම උන්වහන්සේ මාත් සමග අදත් අවුරුදු 35ක් දක්වා තිබෙනවා. ස්වාමීන් වහන්සේ උදෙසා මාව ආශිර්වාද කර තිබෙනවා. අපි යන යන තැන ආශිර්වාද ලබනවා. අපි එක්තරා දුර තාමත්ම අමාරු පළාතක ස්ථානයට අපි ගමන් කරමින් සිටිනවා. ඒ සේවා ස්ථානක තාමත්ම පහරදීන් වලින් ඔවුන් සම්පූර්ණම ඔවුන් වියෝලලා තිබුණා. අපි ඉස්සන්රිල යාඥා කළා මීට අවුරුද්දක දෙකකට ඉස්සර. ස්වාමීන් වහන්සේ බුදුම දෙයක්. අද ඒ සභාව වර්ධනය වෙලා. හලෙලූයා. මේ වගේම ගොඩනැගිල්ලක් හදලා. ඒ වගේම මේ වගේම මොනවාද දෙන්නේ සමාජිත බාධා ඉවත් වෙලා ඔවුන්ට සමාජීය ආරක්ෂාව වුණ හිමි. උන්වහන්සේ පොරොන්දුනේ කයි ආබ්‍රහම්ට. නුඹ යන තැනම නුඹට ආශිර්වාද කරන්න කියලා. උන්වහන්සේ මා ආබ්‍රහම්සේ කැඳවුම් ලැබුවා. මම යම් තැනකට ආශිර්වාද කරනවාද මගේ ස්ථානට ආශිර්වාද කරනවාද කියනවා. මගේ ආඥාව ඒකයි. උන්වහන්සේ කියලා මොනවාද උන්වහන්සේ පොරොන්දුලා. නුඹ හැරුණු පැත්තට මම නුඹට ආශිර්වාද කරනවා කියන්නේ. යාකොබ් නැමැති ආබ්‍රහම් ඊසාක් යාකොබ් නැමැති මේ යාකොබ්ට හැරිච්ච පැත්තට උන්වහන්සේ ආශිර්වාද කරා. එන ඔබ හැම කෙනාම කැඳවලා තින්නේ ඔබ යේසුස් වහන්සේ තුල හැරෙන හැම ස්ථානයකම ආශිර්වාද ලබන්න. වියෝල්කමක් සිදු වෙන්න නෙවෙයි ආශිර්වාදයක් වෙන්න. වේදයක් වෙන්න නෙවෙයි ආශිර්වාදයක් වෙන්න. ඒ නිසා උන්වහන්සේ බයිබලයේ ගෝලයන්ට පැහැදිලිව කිව්වා කොහොමද මොනක් මතද සම්මතාවය ඇති කිරීම කරන කොටගෙන නුඹ ආශිර්වාද ලබන්නේ කියලා. අපිට පේන මේ අවුරුද්දේ මේ යොහාන් 15 වෙනි පරිච්ඡේදය ස්වාමීන් වහන්සේ අද දවසේ මම අහනකට කිව්වා මෙන්න මේ යොහාන් 15 වෙනි පරිච්ඡේදයේ කාරණා මිනිස්යන්ට පැහැදිලි කරන්න කියලා. සුද්ධ යොහාන් 15 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ සිට 8 වෙනි පදේ දක්වා උන්වහන්සේගේ වචනේ අපිට සඳහන් කරනවා මේ සම්බන්ධතාවය අපිට තිබිය යුතු බවට. මොකද බයිබලයේ සඳහන් කරන්නේ මා තුලෙහි තිබී ඵල නොදරන සියලු අතු. කාරණා දෙකක් උන්වහන්සේ අපිට සඳහන් කරනවා. මොකද්ද කාරණා දෙක? ඔබගේ සම්බන්ධතාවය කොතනද කෙසේද පවතින්න යන්නේ? කොහොමද මේ සම්බන්ධතාවය අපිට ඇති වෙන්න යන්නේ? උන්වහන්සේ කාරණා දෙකක් අපි මැද අද දවසේ තබනවා. ඒ පළවෙනි කාර්යය තමයි පහ කිරීම, දෙවෙනි කාරණය පවිත්‍ර කිරීම. අපි ඔය පහ කරන එකක් දෙකක් අපි පවිත්‍ර කරනවා ඊළඟට. කොහොමද පහ කරන්නේ? කොහොමද පවිත්‍ර කරන්නේ? බයිබලයේ දෙවෙනි පදයේ කියනවා මා තුලේ තිබී. මා තුලේ තිබී. මොකද බයිබලයේ කියන්නේ මා තුලේ තිබී. ඒ කියන්නේ යේසුස් වහන්සේ තුල ඉන්නවා වගේ. ඵල නොදරන අතු උන්වහන්සේ පහ කර ඵල දරන්නේ නැති ඒවා අයින් කරලා. යම්කිසි ගහක් ඒක ආරම්භ වෙන්නේ ගහ තුල ඵල දැරිය යුතුමයි. ඵල නැති දේවල් අපගේ නිවාස තුල භූමි තුල අපි උදුරා දවනවා. ගස් කපලා දානවා. නමුත් යේසුස් වහන්සේත් කියන්නේ මා තුල, ඒ කියන්නේ යේසුස් වහන්සේ තුල ඉන්නවායි කියලා. යේසුස් වහන්සේ නම තබාගෙන, යේසුස් වහන්සේ තුල ඉන්නවා කියලා කුරුසියක් දාගෙන, යේසුස් වහන්සේගේ නම පාවිච්චි කරගෙන, බයිබලය තියාගෙන ඉන්නව අය හැබැයි ඔවුන් ඵල දරන්නේ නැත්තා අපිට කාරණා දෙයක් සිදු වෙනවා. බයිබලයේ කියන පහ කිරීමක් සිදු වෙන්න යනවා. ඒ සමිස්ථානයේ කියන ඵල මා තුලේ තිබී ඵල නොදරන සියලු අතුන් වහන්සේ පහ කරනසේක. හලෙලූයා. එනම් 2025
ඔබ පල දරාගෙන ආවේ නැත්තම් මේ අවුරුද්දේ ඔබ පහ වෙන්න. ඒක මම පාස කරනයක් නෙවෙයි. ඒක දෙවියන් වහන්සේ. හේතුව ඔබ ප්‍රයෝජනයක් නැත්තම් පොළොවට ප්‍රයෝජනයක් නැත්තම් ඒ රාජ්‍යයට ප්‍රයෝජනයක් නැත්තම් රාජ්‍ය වටිනාකම තේරුම් ගන්නේ නැත්තම් උන්වහන්සේ කියන එක අහක් කරනවා. යේසුස් වහන්සේ අත්තික ගහක් දැකලා ආසාවෙන් ගියා ගහ ළඟට මට ගෙඩියක් හම්බ වෙයි කියලා. ගෙඩියක් හම්බුනේ නැහැ. අත්තික ගහ සාප කරා. ඒක වේලිලා. එන ඔපෝයි මාවයි කැඳවලා තියෙනවා. අපි පළ දරන්න පිණිස. ආමෙන්. හalleluya. මාව 2026 කැඳවලා තින්නේ පළ දරන්න පිණිස. එහෙනම් මා තුල 2025 පළ දරුවේ නැත්තම් අපි මොකද කරන්න ඕනේ? එහෙනම් පළ දරන ආකාරයට අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ සමහර දේවල්. ඒකයි දෙවෙනි පදේ කියන්නේ. පළ දරන සියලු අතු වටා පළ දරන පිණිස උන්වහන්සේ පවිත්‍ර කරනසේක. හalleluya. දැන් අපිට පේන ගහක් හිටෙවුවා මේක ටිකක් මලක් එනවා නම් පුංචි ගෙඩියක් එනවා නම් පොහොට්ටුවක් එනවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් මේ ගහ මොනවදනේ දැන් මොනවදනේ පළ දරන්න යන්නේ. හරි. දැන් මේ පොහොට්ටුත් නැත්තම් මලුත් නැත්තම් කොලක් විතර තියෙනවා නම් මොනවද කරන්නේ? වගා කරන අය දන්නවා. මොනවදනේ මොන හතු වල පොඩි පොහොට්ටක් ආය නැත්නම් මොකද කරන්නේ? හතු ව්‍යාපාරිකයන් ඉන්නවා. ඒවා මොනවදනේ වැඩක් නැති වෙලා යනවා. ඒ නිසා අපිට පේනවා මේ පුංචි පළදරීමක් තියෙනන උන්වහන්සේ මොනවද කරන්නේ? බයිබලයේ කියන උන්වහන්සේ කියනවා පළ දරන සියලු අතු වටා පළ දරන පිස උන්වහන්සේ පවිත්‍ර කරනසේක. ආමෙන්. වටා පළ දරන උන්වහන්සේ පවිත්‍ර කරනවා. මේ අවුරුද්ද ඔබ ලෑස්ති නම් යාඥා කරන්න. කවුරු හරි යාඥා කරලා ආරම්භ කරනවා නම් කවුරු හරි බයිබලයේ කියවන්න ආරම්භ කරනවා නම් කවුරු හරි බයිබලයේ කියන දේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා නම් දෙවියන් වහන්සේ ගහ පවිත්‍ර කරනවා. හalleluya. ඒ ගහ පවිත්‍ර කරනවා මේ 2026 පළ දරන්න. ප්‍රශංසා වේවා. ඔබට පළ දරන්න උන්වහන්සේ ලෑස්ති කරන. ඒ නිසා බයිබලයේ කියනවා උන්වහන්සේ අපිව පවිත්‍ර කරනවා කියලා. කොහොමද අපිව පවිත්‍ර කරන්නේ? දැන් අපිව කොහොමද පවිත්‍ර කරන්නේ යේසුස් වහන්සේ? ඊළඟ පදේ කියන තුන්වෙනි පදේ මා විසින් නුඹලාට කී වචනය කරනකොටගෙන දැන් පවිත්‍රය. හalleluya. දේව වචනය තමයි අපිව පවිත්‍ර කරන්නේ. අපිව මේ රින්ස් වලින් පවිත්‍ර වෙන්නේ නැහැ. සබන් වලින් පවිත්‍ර වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ පවිත්‍රකම ඇති වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනේ. එහෙනම් මේ වචනේ අසන්නේ දේශනා කරන හැම ඉරිදාවක නිසා තමයි. ඒක නිසා තමයි ඔබ හැම මොනවා දවසක ඔබට වචනේ කියවන්න බයිබලයක් ඔබට අත දිලේ. ඔබ ඒක කියවනකොට ඔබ පවිත්‍ර වෙනවා. ආමෙන්. ඒ නිසා හැම කෙනෙක්ම බයිබලේ කියවන්න. ඒ නිසා අපිට දීලා තියෙන අනර්ග අවස්ථාවක් තමයි අපිව පවිත්‍ර කරගන්න. ඒ නිසා ඔබගේ මලක් හෝ පොට්ටුවක් එනවා නම් ඔබ මේ වසරේ වාසනාව. ආමෙන්. ඒ නිසා මේ වසර තුල ඔබ පවිත්‍රව බොහෝ ආශිර්වාද ලබන්න කියලා. බයිබලයේ ඊළඟට දෙවෙනි පදේ තුන්වෙනි පදේ කියනවා අපිට සඳහන් කරනවා පස්වෙනි පදේ කියනවා යමෙක් මා තුලේ පවතින්නේද මම ඔහු තුලේ පවතිනද ඒ තනත්තේ බොහෝ ඵල දරයි. ආමෙන්. කවුරු හරි යමෙක් මා තුල පවතිනවා නම් මම ඔහු තුල පවතිනවා නම් ඒ තනත්තා බොහෝ ඵල දරන්ට. ආමෙන්. ප්‍රශංසා වේවා. ඔබගේ හිටවපු ගහක් හරි අඹ ගහක් හරි අමුටන් ගහක් හරි ගොඩාක් ගෙඩියනවා නම් ආස කරන අත උස්සන්න බෑ. ප්‍රශංසා ගොඩාක් හයි ආසයි. සමහර අය කොළට විතර කොළ වලට විතරක් ආසයි. මොකද ඒක හේවන දෙනවනේ. නැහැ. පල්ල දරන ගස් වලට මිනිස්සු ලේසියෙන් මොනවද අත තියන්නේ. හරි කැමති ඒක බලා දෙන්න. හරි කැමති ඒ දිස්ස මොනවද භුක්ති විඳින්න. පල නැති ගහකට ගිහිල්ලා කිසි දෙයක් මොනවද මිනිස්සු කරන්න යන්නේ. හැබැයි පල තියෙන ගස් වලට මොනවද මිනිස්සු නිතරම වට වෙනවා. ඒ ගෙඩි කඩනවා, කොළ නවනවා, ගස් උඩ නගිනවා, කඩාගෙනත් වැටෙනවා. අඹ ගස් වල අඹ තියෙන ගස් වල පහුගිය දවස්වල රාවයක් ගියා මේ හරියට යක්ෂ ගස් කි. ඇයි අඹ කඩන්න කියලා ගොඩාක් දෙනෙක් අඹ අතු පිටින් කඩාන් වෙලා කොන්ද කැඩිලා. ඒ නිසා පල තියෙන ගස් වලට නගිනවා. ඒ නිසා පල දරන්න අපිට වෙහසක් දරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපගේ ජීවිතේ අපේ යම්කිසි ඵලයක් තියෙනවා නම් අපි දරනකොට ඒ ඵලයට බොහෝ දෙනෙක් බලනවා
සහ බොහෝ දෙනෙක් ඒවා නෙලා ගන්න උත්සාහ කරනවා. ඒ නිසා බයිබලයේ කියන අපි යම්කිසි කෙනෙක් ඒක පවතිනවාද ඒ තනත් අවාසනාවන්ත කෙනෙක්. බයිබලයේ ඊළඟට සඳහන් කර මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්න නුඹලාට බැරි. මගෙන් වෙන්ව කිසිවක් කරන්න ඕගොල්ලන්ට බෑ. ආමේන්. යේසුස් වහන්සේගේ වෙන්ව කිසි දෙයක් කරන්න. සමහරට කියයි නෑ නෑ පාස්ටර් යේසුස් වහන්සේ වුණේ අපි කළා වෙන්නන්න. නැත් බයිබලයේ කියන ඒව කරන්න බෑ කියලා. මොකද එහෙම නැත්තම් අවසානයේ මොකද වෙන්නේ? මක්නිසාද මාගෙන් වෙන් කිසිවක් කරන්න නුඹලාට බැරිය. යමෙක් මා තුළ නොපදී නම් ඔව් අත්තක් මෙන් පිටතට දමනු වේලියයි. කවුරු හරි යේසුස් වහන්සේ තුළ හිටියේ නැත්තම් වේලිලා යනවා. හලෙලූයා. අපි කැමතිද වේලිලා යන්න? අපි කැමතිද ආර්ථිකේ වේලිලා යන්න? අපි කැමතිද අපේ ජීවිතේ නිකන් වේලිච්ච කෙනෙක් වගේලා? නෑ අපි කැමති නෑ. නමුත් මේ බයිබලයේ කියලා අපි උන්වහන්සේ තුළ හිටියේ නැත්තම් අපි වේලිලා යනවා. වේලිලා යන අයට අවසානයේ මොකද්ද වෙන්නේ? ඔබේ වත්තේ පහල ඇති නේද වේලිච්ච කෝටු වේලිච්ච දේවල් ඔබ මොනවද කරන්නේ? ඔබ ලස්සනට ගිහිල්ලා ගේ ඇතුලේ ගෙනත් තියනවද? ගේ ඇතුලේ ගෙනත් තියන කොහෙද තියන්නේ පිටිපස්සේ? මොකටද තියන්නේ? ගින්නට දාන්න. බයිබලෙ මොකද්ද කියන්නේ? වියලයි. ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ. ඒවා දාලා යන්නේය. දැක්කද? ඒවා එකතු කරලා ගින්දරට දාන්න යන රොටි පුච්ච. නැත්නම් කිරිබත් හදන්න. අපි 31 රාත්‍රිය හැමෝම කිරිබත් කෑනේ. අලංකාර කිරිබත්, රසවත් කිරිබත්, කැවුම් කොකිස්, කේක්, බොහෝ දේවල් අපි භුක්ති විඳිනවා. ආමේන්. ප්‍රීතිමත් දවසක්. අලුත් අවුරුද්දේ අලුත් දවසක් ඒක. අපිට පේන මොනවද දෙන්නේ? අපිව වියලුනොත් ඒවා කිසිම වැඩක් නැහැ. කිතුණක ලෙස අපි කිසි කෙනෙක් වියලෙන්න යුතු නැහැ. අපි උන්වහන්සේට සම්බන්ධ වෙන ජීවනය අප තුළ ගලාගෙන යන උන්වහන්සේ. උන්වහන්සේට සම්බන්ධ නැත්තම් ජීවනය ඇන හිටිනෝ. එතනින් අපි පල දරන්න. ඒ නිසා මේ වසර ඔබට ආශිර්වාදමත් වසරක්, තීරණ ගන්න පුළුවන් වසරක්. ඒ නිසා පහ කිරීම සහ පවිත්‍ර කිරීම කාරණා මේ වසර තුල සිද්ධ වෙනවා. පවතින සහ පැවැත්මක් නැති අය සිදු වෙන්න යනවා. අවසානයේ අපිට පොරොන්දුක් උන්වහන්සේ දෙනවා. මොකද්ද පොරොන්දුව? අපි කැමති දෙයක් හිමි කරගන්න අවස්ථාව උන්වහන්සේ දෙනවා. මෙසේ අපි වැඩ කරොත් අපේ ජීවිතේ තියෙනවනේ මොකද්ද කැමති අකමැති කියලා. ඔබ කැමති දේ ලැබෙන්න යනවා දෙවියන් වහන්සේගේ වචනය තුල මෙන්න මේ කාරණා කරනවා. තමන්ගේ කැමති ඉෂ්ට වෙනාට අත උස්සන්න බෑන් කැමතියි. ඔක්කොම කැමතිනේ තමන්ගේ කැමත ආසාව ඉෂ්ට වෙනවා. එහෙනම් අපි මොනවද කරන්න ඕනේ? බයිබල් අපිට ඒකට පොරොන්දුවක් දෙනවා. දැන් බලන්න මිනිස්යාව මවල තියෙන්නේ ඒ හැංගීම් දැනීම් මේ හැම දෙයක් එක්ක. මිනිස්යාට සියලු මොනවද දෙන්නේ අවශ්‍යතාවයන් ඇතුව මිනිස්යා මවල තියෙන්නේ. උන්වහන්සේ අපිට කැමති දේ දෙන්න උන ලෑස්ති වෙලා ඉන්නවා. කොහොමද ඒක ලැබෙන්න යන්නේ? ඒ නිසා තමයි මේ ස්ථානේ උන්වහන්සේ කෙමෙන් අපිට ඒක පුරුදු පුහුණු කරලා අරගෙන එන්නේ. උන්වහන්සේ අපිට ඵල දරන්න සලස්වනවා. ඒ වගේ මේවා පවිත්‍ර කරන්න සලස්වනවා. සමදතාවය ඇති කරන්න සලස්වනවා. අවසානයේ උන්වහන්සේ පොරොන්දුවක් දෙනවා. මෙන්න මේ දේ නුඹ කරොත් නුඹ සැබවින්ම නුඹේ කැමැත්ත නුඹට සිද්ධ වෙන්න යනවා. ඔබ ඒක කරේ නැත්නම් ඒක සිදු වෙන්න යන්නේ නැහැ. ඒක තමයි හත්වෙනි පොරොන්දුව අපිට පේන යොහන් 15 7වෙනි පදය. මොකද බයිබලයේ කියන්නේ? නුඹලා මා තුලේ පවතින්නෝ නම් මොකද බයිබලයේ කියන්නේ? නුඹලා මා තුලේ පවතින්නෝ නම් අපි කියමුද හැමෝම එකතු වෙලා. මම උන්වහන්සේ තුල පවතින්නේ නම් හැමෝම කියන්නේ මම උන්වහන්සේ තුල පවතින්නේ නම් පවතින්නේ නැතුව ඉන්නත් පුළුවන්. පවතිනවා නම් මොකද අපිට ලැබෙන්න යන්නේ? මෙන්න පළවෙනි ආශිර්වාදය අපි උරුම කරගන්න යනවා. බයිබලයේ සඳහන් කරනවා නුඹලා කැමති දෙයක් ඉල්ලාපල්ලා. හලෙලුයා. මොනවද ඉල්ලන්න කියන්නේ? කැමති දෙයක් ඉල්ලන්න. ප්‍රශංසාය. හැබැයි උන්වහන්සේලා පවතින්න ඕනේ. පවතින්නේ නැතුව මට කැමති දේ ඉල්ලුවට ලැබෙන්නේ නැහැ. බයිබලයේ කියවන්නේ නැතුව කැමති දේ ඉල්ලුවට ලැබෙන්නේ නැහැ. පල්ලි එන්නේ නැතුව කැමති දේ ඉල්ලුවට හම්බෙන්නේ නැහැ. කීකරු වෙන්න නැතුව කැමති දේ ඉල්ලුවට හම්බෙන්නේ නැහැ. පවතිනවයි කියලා කියන්නේ උන්වහන්සේගේ සියල්ල වචනයට අපි කීකරු වෙන එක. එතකොට ඉල්ලන ඒ කැමැත්ත අපිට හිමි වෙන්න යනවා. කිසි දෙයක් අඩු කරන්න යන්නේ නැහැ උන්වහන්සේ.
කිසි දෙයක් නොදී හිටියන්නේ නැහැ උන්වහන්සේ. හැම දෙයක් උන්වහන්සේ දෙනවා. ඒක පුදුම පොරොන්දුවක්. අපි හොඳ අත්පොලසනවාදයක් දේවද. මොකද බයිබලයේ කැමැති පදවලට හරි ආසයි. සමහර අය ඉරි ගහලා වැටෙයි කියලා බලාගෙන. නේ බයිබල් පද බයිබලයේ තියෙන සමහර ඉරි ගහන. ඇයි මේ වචන ටික වැටලේ? හොඳයි කමෙන්ට් ඉරි ගහන මොකේ බයිබලයේ තියෙනවා. නමුත් බයිබලයේ අපිට පේනවා මේ වසරේ ඔබට දෙන පොරොන්දුව එකයි. ඔබ උන්වහන්සේගේ පළදරන කෙනෙක් වෙන්න, පළ පවතින කෙනෙක් වෙන්න, ඔබ වචනේ ඔබ පවිත්‍ර කරන්න යනවා. වචනය අපිට කියන්න යන සමහරලාට සමහර දේවල් අපිට අකමැති වෙලා තියෙනවා. අපි උන්වහන්සේ කැමැත්ත නැතුව කරන දේවලුත් තියෙනවා. උන්වහන්සේ වචනේ ඒවා පවිත්‍ර කරනවා. හලෙලුයා. ඒ වචනෙන් අපි පවිත්‍ර කරාම අපිට සම්පූර්ණ පවිත්‍ර කෙනෙක් වෙනවා. ඒ නිසා ඊළඟ කොටස මොකද්ද බයිබලයේ කියන්නේ? නුඹලා කැමති දෙයක් ඉල්ලාපල්ලා එවිට නුඹලාට ලැබේ. ආමේන්. ඒ නිසා ඔබ උන්වහන්සේගේ වචනේ අපි තුල තබා ගන්න. වචනේ තුල නැති අය නිකන් බකල් ගහලා තමයි. දැන් ගිය වසරේ ඔබ බයිබලය අල්ලලා කියපු වාර මතකයිද? බයිබලෙ ඉල්ලන අනේ පාස්සේ මට බයිබලය දෙන්න, මටත් දෙන්න. ඔක්කොම දුන්න හම්බෙච්ච අය කියවද? ඔබ හැමෝටම බයිබලය මතක තියාගන්න. මේ පොතෙන් එහාට කිසි දෙයක් මේ ලෝකෙ වෙන්නේ. මේ පොතේ කියලා තියෙන හැම දෙයක් සිදු වෙනවාමයි. හලෙලුයා. ඒ නිසා මීට වඩා වෙන පොත හොයන්න යන්න එපා. වෙන පොත් පෙරලන්නත් යන්න. වෙන පොත් දාන්න යන්නත් එපා. එකම පොත බයිබලේ. හalleluya. මේ පොත හොඳට අධ්‍යයන කරත් හොඳට වැය. ඔබ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යයට උදලා ප්‍රශංසාය. දැන් අපේ ගුරු මණ්ඩලයක් ඉන්න. ඔවුන් ආචාර්ය උපාධිය ලැබලා තියෙනවා. මොනවද? දරුවන්ට උගන්වන. ඔවුන් බොහොම බයිබලයේ ක්‍රමානුකූලව මේ දේවල් උගන්වමින් සිටින නිසා ඔබගේ දරුවා දහම් පාසලට එවන්න. සබත් පාසලට එවන්න හැම කෙනා. මොකද කුඩා කාල සිට ඉගෙන ගන්නකොට ඔවුන් වයස්ගත කල ඔබගෙන් අහක යන්නේ දිවියන්. ඒ නිසා බයිබලයේ මිස්සන අපිට පේනවා ඒ උන්වහන්සේ අපි ඉල්ලන හැම දෙයක්ම දෙන්න උන්වහන්සේ පොරොන්දු වෙනවා. අවසාන වශයෙන් 8 වෙනි පදේ කියනවා මාගේ පියාණන් වහන්සේට ගෞරව ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දැරීමෙන්. ආමේන්. අපි උන්වහන්සේට ගෞරව දෙන්න අපි රැස් වෙලා ඉන්නේ. උන්වහන්සේට ගෞරව ලැබෙන්නේ අපි ගොඩාක් ඵල දරනකොට. සමහර අය කියන ගොඩක් දර පැලුවත් මොන සතුටු. ඵල දරන්න බැරි නම් සමහර අය කියන දර හරි ඵල. අපි ඵල උන්වහන්සේ අනිවාර්යයෙන් ඔබගේ ඉල්ලීම් ඉෂ්ට කරන්න. ඔබගේ හැම ඉල්ලීමක් ඉෂ්ට කරන්න යනවා. හැම රෝගයක් සුව වෙන්න යනවා. හැම අඳුරු බලපෑමක ඉවත් වෙන්න යනවා. ඒ නිසා මේ වසරේ උන්වහන්සේගේ වචනය තුල ඔබ බොහෝ ඵල දරන කෙනෙක් වෙන්න. මෙසේ නුඹලා මාගේ ගෝලය වන්නේ. අනේ යේසුස් වහන්සේගේ වචනේ කියනවා මෙසේ මාගේ ගෝලෙක් වෙන්න. අපි හැම කෙනෙක්ම යේසුස් වහන්සේගේ ගෝලය. ආමේන්. උන්වහන්සේට ගෞරවය ලැබෙන්න උන්වහන්සේගේ අපි ගෝල. එහෙනම් 2026 වසර අපි පළදරන සභාවක්. ප්‍රශංසාය. මේ සභාවේ හැම කෙනෙකුම පළදරන්න. හැම කෙනෙකුම පළදරන්න. මොකද්ද පළදරනවා කියන්නේ? ගහක් හිටුවම ඒක පළදරනවා. යාක්ෂාගේ ජීවිතය අපි ගොඩනගෙන්න. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි ඉෂ්ට කරන්න. දේවස්ථානට අපි ගමන් කරන්න. සෙනග සමග එකමුතු වැඩ කරන්න. සෙනග සමග සමාදානයෙන් සිටි. එකිනෙකාට සමාව දෙන්න ඕන. වියෝල්කාරකමෙන් ගැලවෙන්න ඕන. මේ පළදරීමේ එක්තරා අංශය. ඒ නිසා ඔබයි මාවයි කැඳවලා තියෙන සුවිශේෂ ලෙස ක්‍රිස්තුස් වහන්සේ තුල ගමන් කරන්න. ඒ නිසා ඔබගේ හඬ විවිධ හඬවල් ඔබට ඇහෙයි. මේ හඬට යක්ෂයාගේ හඬ ඔබගේ කනට ඇහෙයි. ඔබ පළදරීමේ වළක්වන්න ඔබ මොනවද දෙන්නේ වෙනත් මාවතකට හරවයි. එක්තරා කතාවක් ඊ රාත්‍රියේ කතාවේ කොයිද හඳට ඉහළ යන ස්ථානයක්. සමහර බලපෑ ඇති. එතන විශාල ව්‍යාපාරික මිසයිලයක් යොමු කරන්න රටකට විශාල ජන සංහාරයක් නැති කරන්න. මේ මිසයිල තුල තියෙන විෂ ඒ කියන්නේ ඒක උදවහරියාම ඒ ජන සමූහයක් නගරවල් පිටින් මේකට 4 දිනක් යවනවා මේ මිසයිලව උනා දෙන්නේ අභ්‍යාකාශයෙන් ඒක ලබා ගන්න. ඒ වගේ මිසයිල ඒ යවන කාණ්ඩායමේ ප්‍රධානියා ඔහුට අවශ්‍ය වුණා මේ මිසයිලය ඔහුට හිමි කරගෙන ලෝකේ තාමත්ම ධනවත් පුද්ගලෙක් වෙන්න. මේ යන 5 දෙනාට ඔව් එක්කෙනෙක් ඔව් ප්‍රධාන කෙනාව අල්ලගෙන ඔහුට විතරක් මොනවද දෙන්නේ ඒ ඔව් කතා කරන දේ ඔහුට විතරක් sannivedana වෙන්න. ඇහෙන්න උපකරණයක් සාදා දෙන්න. ඔව් යම්කිසි ඒ යානෙට නැක්කහම
ඔවුත් එක්ක මේ ප්‍රධානියා සම්බන්ධ වෙනවා. ඔයා යවනවා මම. හැබැයි මතක තියාගන්න ඔයාගේ පුතා මම අල්ලලා හිර කරලා තියෙනවා. ඔයා පුතාට ආදරෙලා මිසයිලේ හොරකම් කළා ඔයා මට දෙන්න ඕනේ. ඒ නිසා ඒ කතාව පුරාම අපිට පේනවා මොනවද ඔවුත් එක්ක සම්බන්ධ වෙන ඔයාගේ පුතාට ආදරෙන මේ මිසයිල් හොරකම් කරන්නේ. ඒ කාටවත් ඒ පණිවිඩය යන්නේ නැහැ. ඒ පුද්ගලයාට විතරයි ඒ පණිවිඩය යන්නේ. මෙයාට දැන් පුතා බේර ගන්නත් ඕනේ. මිසයිලය මෙයාට දෙන්නත් බෑ. හැබැයි භයානක තැනක උයි. මිසයිල දුන්නේ නැත්නම් පුතා මරනවා. ඒ නිසා රහස් පණිවිඩයක්. ඔබටත් යකා යක්ෂයා මේ අවුරුද්දේ රහස් පණිවිඩගෙන. අම්මට තාත්තට අක්කට මල්ලිට අයියට බ්‍රදර්ට සිස්ටර්ට දන්නේ නැති රහස් පණිවිඩ යක්ෂයා ඔබව මුණා දෙන්නේ දෙයිලා ඇති. ඔයා මේ දේ කරේ නැත්නම් මම මේ දේ කරනවා. ඒ නිසා ඒක දැන් අනිත් අයට කියන්නත් බෑ. හරි අපහසුයි. කී දෙනෙක් ඔබට රහස් පණිවිඩ ලැබිලා තියෙනවා. මතක තියාගන්න. ඔබ භයානක යක්ෂයාත් එක්ක sannivedana කරන්න යන්න එපා. අවසාන අපි දකින මේ කතන්දරේ අලංකාර කතා. ඒ තනත්තා උග්‍රහණයට ගන්නවා ගියා වූ තනත්තා මිසයිලේ අරගෙන මොනවද නෙව් එක ආරක්ෂා සයින්ට පේනවා ළමයා ඇවිල්ලා ළමයා නිදාස් කරගත්තා. ඒ ළමයා සංකේතයක් මොනවද නේ ඇස් බැඳලා තියෙන්නේ සංකේතයක් දුරගෙන තාත්තා මේ සංකේතය දෙනවා. ඒ නිසා ඒ සංකේතය ගිහිල්ලා ඒ ලොක්කටම දැම්මම ලොක්ක බාහිරපත්. කවුරු දැන හිටියා ඒ වෙලේ උට දැනගත්තා මේ තැනත්තා දැනගත්තා මම තාම එක්ක ඔය වෙලේ ගිහිල්ලා තමන් පිස්තෝලේ අරගෙන තමන්ගේ ජීවිතය හරි. මේක විශාල පණිවිඩයක්. ඒ නිසා sannivedanaya යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල පමණයි. ඔබගේ නිවේදනයේ යක්ෂයාත් එක්ක ගනුදෙනු කරොත් ඔබව දවසක විනාශ වෙනවා. යක්ෂයා මේ පොළවේ දවසක විනාශ කරනවා. සදාකාල විනාශ කරනවා. ඔහුට තමයි හදලා තියෙන ගිනිවිල. ඒ සව තනියෙන් යන්නේ නැහැ ස්ථානෙට. ඔබවත් කවුරු හරි අරගෙන යන්න තමයි ඔගේ ලෑස්තිය. ඒ සවගේ සංනිවේදනය පැහැදිලිව හැමෝටම තේරෙන පළදරන කෙනෙක්ව ඒකේ තිබෙන්න අවශ්‍යයි. රහසිගත සංවිධාන රහසිගත ඒ සංනිවේදන ඔබගේ ජීවිතේ හානිදායක දේවල් කරන්න යනවා. ඔබව ලැජ්ජාවට පත්වන්න යනවා. ඔබව විකෘති කරන්න යනවා. ඒ වගේම තමාව ජීවිත හානි කර ගන්න යනවා. අපි දකින අද දරුවන් ගිය වසර පුරා බොහෝ ජීවිත හානි කරගත්තා. ඉහළ මාළේ ඉඳන් බිමට පණිවිඩ ලැබුවා. ඒ වගේම බොහෝ මොනවද එන්නේ කෝච්චි වල සහ බොහෝ තම සියදිවි හානි කරගන්න ලැබුවා. හේතුව රහස් පණිවිඩ නිසා යක්ෂයාගෙන් ලැබුණා පණිවිඩ හරහා ගමන් කරන්න. අදත් ඔබව දෙවියන් වහන්සේගේ වචනෙන් ඉවත් කරලා වෙනත් පණිවිඩ ඔබට දෙන්න උත්සාහ කරාවේ. ඔබ ඒකෙන් බැහැර යන්න එපා. ඔබගේ කනට මොනවද අනිත් අයට ඇහෙන්නේ නැති දේවල් ඔබට ඇහෙවි. මොකද ඔබත් විතරයි සංනිවේදනයේ ඔබත් සමග විතරයි කතා කරන්නේ. අවසානයේ ඔබ විනාශ වෙනවා. ඔබ ලැජ්ජාවට. ඒ නිසා ඔබ කැඳවල තියෙන්නේ පළදරමින් දෙවියන් වහන්සේට ගෞරව දෙන්න. හාලෙලූයා. ඔබ කිසි කෙනෙක් විනාශ වෙන්න යන්නේ නැහැ. ඔබ කිසි කෙනෙක් නැති වෙන්න යන්නේ නැහැ. දේව වචනේ මත පැහැදිලි පණිවිඩයක් ඔබ ගමන් කරනවා. ආමේන්. ඒ නිසා ස්වාමීන් වහන්සේ ඔබ සමග සිටින්න යනවා. උන්වහන්සේ කැමති ඔබ බොහෝ පළදරන මේ හැම ගමකින්ම මේ ස්ථානයේ ඇවිත් පාදුක්ක අවිස්සාවෙල් මොනවද දෙන්නේ කොහෙද පින්නවල අලියනාතාගාරේ පැත්තේ නෑ. ඒ පින්නවල උඩගම මොනවා කන්දේ මොනවා හැම පැත්තේ ඉන්න. ඒ හැම තැනම ගස් මොනවද දෙන්නේ පළදරලා තියෙනවා. උඩගම කන්දට යනකොට මොන අන්න පළදාවක්. මෙයාද යන්න අරුක්කත් යන එහෙ පළදා. පින්නවල යනකොට එහෙ අර යනකොට එහෙ මේ යනකොට එහෙ යන්නේ යන ගස්වල මොනවද පළදාව තියෙනවා. ආමේන්. ඔබ ඔය හැම ගමකටම තඹලා තියෙන්නේ පළදරන කිතුරුවෙක් වෙන්න. ඔබව දැකලා ඔබගේ මොනවා ක්‍රියාවන් දැකලා ස්වාමීන් වහන්සේට මිනිස්සු ගෞරව කරන්න කියලා. ඔබගේ ඵල නැතිකම දැක්කම මිනිස්සු දෙවියන් වහන්සේට අගෞරව කරන්න කියලා. ඒ නිසා 2020 වසර මේ පළවෙනි සබත් දිනේ තව සති 52ක් තිබෙනවා. තව සති 51ක් තියෙන අද දවසේ අතහැර මේ 51 පුරාම ඔබට ලැබෙන පවිත්‍ර කිරීම ඔබගේ ජීවිතයට හිමි කරගන්න. ඔබ ආශිර්වාද ලැබෙත් කෙනෙක් වෙන්න.